අද සරණීස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඇයි සමහර මිනිස්සු කතා කරත් නොකලත් හැමෝම ඔවුන්ව මතක තියාගන්නේ කියලා? ඇයි ඔවුන් යන තැනක ආකර්ෂණයක් තියෙන්නේ කියලා? ලස්සන නිසාද, සල්ලි නිසාද, නැත්නම් ඒකට වඩා ගැඹුරු රහසක් තියෙනවද? අද ඒ රහස මේ වීඩියෝ එකෙන් කතා කරමු. අපි හැමෝම කැමති මිනිස්සු අතර කැපී පෙනෙන කෙනෙක් වෙන්න. හැබැයි කැපී පෙනෙන එක කියලා කියන්නේ ලස්සන ඇඳුම් ඇඳීමවත් මිල අධිකම දේවල් තිබීමවත් නෙවෙයි. සැබෑ ආකර්ෂණය පටන් ගන්නෙ ඔයාගේ ඇතුළතින්. Law of attraction කියන්නේ ඔයා ලෝකයට යවන ශක්තියම ආපහු ඔයාට ලැබෙනවා කියන එකයි. ඔයා හැමදාම මට බෑ, මන් ප්‍රමාණවත් නැහැ, මාව කවුරුවත් ගණන් ගන්නෙ නැහැ කියලා හිතනවා නම් ඒ ශක්තියම තමයි ඔයාගේ ජීවිතයට ආපහු එන්නේ. හැබැයි මම වටිනා කියන කෙනෙක්, මට හොඳ දේවල් ලැබෙන්න සුදුසු කෙනෙක්, මගේ ආලෝකය මට අවශ්‍ය අයව මගේ ජීවිතයට ගේනවා කියලා විශ්වාස කරන්න පටන් ගත්තම ඔයාගේ ශක්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මිනිස්සුන්ට ආකර්ෂණය වෙන්නේ ඔයාගේ මුහුණට වඩා ඔයාගේ හැසිරීමයි. ඇස් දෙකෙන් කතා කරන කෙනෙක්, අනිත් අයට ගෞරව කරන කෙනෙක්, බොරුවෙන් නෙවෙයි අවංකව ජීවත් වෙන කෙනෙක්, ඒ අයව මිනිස්සු කවදාවත් ලේසියෙන් අමතක කරන්නේ නැහැ. තවත් වැදගත් දෙයක් තමයි ඊර්ෂ්‍යාව අතහැරලා අනිත් අයගේ සාර්ථකත්වයේ දැක්කම සතුටු වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. මොකද ඔයා අනිත් අයට හොඳ ශක්තියක් යවනකොට මේ යුනිවර්ස් එකත් ඒ හොඳ දේවල්ම ඔයා වෙත ආපහු එවනවා. තව එකක්, හැමදාම ස්තුතිවන්ත වෙන්න. උදේ නැගිටිනකොට අද දවසට ස්තුතියි කියන්න. ඔයාට තියෙන පුංචි දේවල් වෙනුවෙන්මත් ස්තුති කරන්න. ස්තුතිය කියලා කියන්නේ ආකර්ෂණ නීතියේ ඊටාම බලවත් රහසක්. ඒ වගේම ඔයාට අවශ්‍ය ජීවිතය අද ඉඳන්ම ජීවත් වෙන්න. විශ්වාසයෙන් කතා කරන්න, hina වෙලා ඉන්න, අනිත් අයට හොඳ වචනයක් දෙන්න, හොඳ ශක්තියක් පතුරවන්න. මොකද මිනිස්සුන්ට මතක හිටින්නේ ඔයා කිව්ව වචන නෙවෙයි, ඔයා ඔවුන්ට දැනෙන්න සැලසූ හැඟීමයි. ඒ නිසා ලස්සන වෙන්න කලින් හදවතින් ලස්සන කෙනෙක් වෙන්න. පොහොසත් වෙන්න කලින් අදහස් වලින් පොහොසත් වෙන්න. ආදරය ලැබෙන්න කලින් ආදරය දෙන්න ඉගෙන ගන්න. ඒ දවසේ ඉඳන් ඔයා කොහේ ගියත් මිනිස්සුන්ට අමතක නොවන ස්වභාවිකවම ආකර්ෂණීය පුද්ගලයෙක් වෙනවා. මතක තියාගන්න, සැබෑ ආකර්ෂණය ඔයාගේ මුහුණ නෙවෙයි, ඔයාගේ ශක්තියෙන් තමයි එන්නේ. ඔයා ලෝකයට දෙන හැඟීම තමයි ආපහු ඔයාගේ ජීවිතය ගොඩනගන්නේ. ඒ නිසා අද ඉඳන් හොඳ ශක්තියක් පතුරවන්න. යුනිවර්ස් එක ඒකට පිළිතුරු දෙන හැටි ඔයාටම දකින්න ලැබෙයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න සරණීස් ඩයරි YouTube channel එක subscribe කරන්න. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.